performance of candidates කියන document එක එහෙම tuition වල මුලින්ම පෙන්වන්න පටන් ගත්තේ අපි ඕවා තිබ්බට කවුරුත් දන්නෙත් නෑ ඉස්සර. හරිද? ඒක පෙන්න ඒකේ තියෙන මේ මොනවද අපේ ගාන කොහොමද ලංකාවේ ඒ සමාත් ඔයාලා තව මම පොඩ්ඩක් වෙලාවක් අරගෙන ඒක ඇනලයිසිස් එකක් කරන්නම්. හරිද? IT කරන ළමයින්ට දාලා මේ එක එක සබ්ජෙක්ට්ස් වලට වෙලා තියෙන වැඩ ඉන්ජිනියරින් ටෙක්නොලොජි වලට තියෙන ඒ සාමාන්‍ය ප්‍රතිශතය 100.8ට අඩු වෙලා තියෙන්නේ 0.8ට අඩු වෙලා තියෙන්නේ කොහොමද වැඩි හරි ඒකට 100ට එකක්වත් නැහැ කොබන් ඉන්ජිනියරින් ටෙක්නොලොජි කරන පොඩ්ඩක් මම හෑන්ඩ්ස් අවුට් කරනවා ඔව් IT වල ඒ සාමාන්‍ය ප්‍රතිශතය 2.2කට අඩු වෙලා තියෙනවා විලිලැජ්ජ වැඩ පිළිලැජ්ජ වැඩ කොබන් IT කරන ළමයි ඉන්ජිනියරින් ටෙක්නොලොජි කරන 100ට 0.8යි ඒ සාමාන්‍ය ප්‍රතිශතය ලංකාවේ ළමයි 18000ක් ඒ ලෙවල් ලියලු 160යි ඒ තියෙන්නේ 160යි ඒ තියෙන්නේ පළාත් ගානෙන් බෙදුවොත් එහෙනම් පළාතකට 3ක් විතර තියෙන්නේ මේ දිස්ත්‍රික්ක ගානෙන් බෙදුවොත් 3ක් නෙමෙයි 6ක් විතර තියෙන්නේ සෝරි එක දිස්ත්‍රික්කයකට ඒ 6ක් විතර තියෙන්නේ ඒ ඉතින් අර ප්‍රතිභාව තමයි ඉතින් වන්නන ගුරුවරුන්ගේනේ ඒ කියන්නේ දුකයි ඉතින් මොකද කරන්නේ වෙන මොකද කියන්නේ හරි මේ හරි ඒ නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ ඇයි ප්‍රශ්නයක් නැත්තේ ප්‍රශ්නයක් නැත්තේ හිතන්නකො ලංකාවේ ඔක්කොම උන්ගේ ප්‍රතිඵල පටන් ගන්න B වලින් නම් B එකක් තියෙන කව තමයි මුලින්ම කැම්පස් ගන්න. ඒ උගේ තමයි ඉසෙට් ස්කෝර් එක වැඩිම. හරිද? එතකොට මේ එහෙම පොයින්ට් එකක් තියෙනවා. නමුත් ඉතින් නේද දැන් හිතන්නකො කෙමිස්ට්‍රි වගේ සබ්ජෙක්ට්ස් වල ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් වල ඒ සමාත ප්‍රතිශතය 6ක 7ක තියෙද්දි ඉන්ජිනියරින් ටෙක්නොලොජි වල 0.8යි වෙන්න බෑනේ. ඒක ලංකාවේ තියෙන අමාරුම සබ්ජෙක්ට් එක නෙමෙයි. හරිද? මැත්ස් වල බයෝ වල තියෙනකොට 6.8 ඒ සමාත ප්‍රතිශතය IT වල 2ක් වෙන්න බෑනේ. දැන් මට කරන්න පුළුවන් හරිය මම කරලා තියෙන්නේ. මගේ පන්තියේ සමහත 324ක් තියෙනවා මට ළමයාගෙන් ළමයා ගෙන්නලා පෙන්වන්න පුළුවන්. හරිද? එතකොට ලංකාවෙන් 4න් පංගුවක් ඒ හදන්න මම දායක වෙලා තියෙන්නේ. ඒ ඇතිනේ ඉතින් ඊට වැඩිය තව මොකද්ද මම කරන්නේ? ඊට වැඩිය ඉතින් කරන්න තියෙන්නේ ඔක්කොම උන්ට මගේ පන්තියට එන්න කියලා පොඩ්ඩක් try කරලා බලන එක තමයි තව ටිකක්. මොකද්ද කරන්න පුළුවන් කියලා. එහෙම එන්නේ නැහැ නේ ළමයි. හරි පන්තිය ලංකාවෙන් 4න් පංගුවක් පන්ති හිටියේ නැහැ. ළමයි 56000ක් ඒ ලෙවල් ලියලා කියලා කියන්නේ. අපේ පන්තිය 4න් පංගුවක් ඉන්නවා කියලා උපකල්පනය කරොත් ළමයි 14000ක් ඉන්න ඕන අපේ පන්තිය ආසන්න වශයෙන් 14000 students should be there. ළමයි 14000ක් පන්ති ඉන්නවා නම් 3000න් ගුණ කරලා බලන්නකො මම මාසයක් දෙකක් පන්ති කරලා නිකන් ඉන්නේ. ඒ කියන්නේ තේරුම් නැහැ හම්බ කරලා ඉවරයි ඒක. හරිද? හරිද? ඒ හින්දා මේ එච්චර ගොඩක් හිටියේ නෑ පන්ති. හරිද? සාමාන්‍යයෙන් එකෙන් 3න් පංගුවක් විතර නම් ෂේප් එකේ හිටියා. හරිද? 4500ක් උපරිමනොත් 5000ක් විතර හිටියා පන්තියේ. ඒ 5000න් මම හිතනවා මේ ඉතා සාධාරණ ප්‍රතිඵලයක් 1000 ඔක්කොම එකතු කරගත්තම 1300ක් AB. 3න් පංගුවකට විතර AB තියෙනවනේ. සෑහෙනවද ගන්න. හරි. ඉතින් ළමයි මේ මේකෙදි අපිට මේ data input methods ගැන කතා කරද්දී මේ